ඊබන් සමන්ත උඹ දන්නවෑ වැඩක් අර අපේ පොකන්තයාගේ ලොකු අක්කගේ මහත්තයාගේ පුංචි අම්මගේ පොඩි පුතාගේ ලොකු අයියා යාළුවෝ සෙට් එකක් එක්ක නාන්න ගිහිල්ලලු නාන්න ගිහිල්ලා ගිල්ලිලලු කොල්ලට කරදරයක් එහෙම නෑනේ නෑ යන්තන් ළඟ හිටපු එකෙක් තමයි වැල් කෑල්ලක් දාලා ඌව කොටට අරගෙන තියෙන්නේ ඒක නෙමේ සමන්ත ඒ දියැල්ල මිනිස්සුන්ව පිළිගන්නව කියලා ඒ ගමේ කට්ටිය කියනවා මට ඇහුණා ගමේ කට්ටිය උන්ට කියලා තියෙනවා නෑවට කමක් නෑ දියැල්ල ළඟට යන්න එපා කියලා කොහෙද අපේ උන්නා හිටහන එකක්ය මුල්ලට කරදරයක් වෙලා නැත්නම් ඉතින් එච්චරයි මොකද්ද මොනවද බං උඹ ඔය කල්පනා කර කර ඉන්නේ ඇත්තටම සමන්ත හොල්මනක් ඇවිල්ලා මේ කොල්ලව පිළිගන්න හැදුව වෙන්න බැරිද මේ කොල්ලා මුතු කතාවක් කියනවනේ මොකක්ද ඒ කතාව යාලා නනා ඉන්නකොට මේ කොල්ලට හිතුණලු අර දියැල උඩට ගිහිල්ලා සෙල්ෆියක් එහෙම ගහලා FB දාන්න කියලා ඊට පස්සේ මේ අකා දියැල උඩට නැගලා ෆෝන් එක අරගෙන සෙල්ෆියක් ගන්න හදනකොට නිකන් හුලම් පාරක් වගේ ඇවිල්ලා මේ අකා දියැලට පත බෑවිලා මේ අකාට හොඳට පීනන්න පුළුවන් හැබැයි පුදුමි කියන්නේ මේ අකා කොච්චර පීනුවත් වතුරෙන් උඩට එන්න බැරි වෙලා කවුරු හරි නිකන් එයාගේ කකුලෙන් අදිනවා වගේ එයාට දැනුණලු මේක ඇත්තටම හොල්මනක් කියාව පිළිගන්න හැදුව වෙන්න බැරිද සමන්ත ඔයා හොල්මන් විශ්වාස කරන්නේ නැහැ කියලා මම දන්නවා ඒ වුණාට ඔයාගේ ඔය මහ ලොකු විද්‍යාවෙන් ඔයාට මේක පැහැදිලි කරන්න පුළුවන්ද පුළුවන් නම් පැහැදිලි කරන්න බලන්න ඔව් මට පුළුවන් ඒක පැහැදිලි කරන්න කලින් මට ඔයාලට පොඩි දෙයක් කියන්න තියෙනවා ඒක තමයි මේ බර්නෝලි මූලධර්මය දියරයක් හෝ වායුවක් ගලා යන විට එහි වේගය වැඩිවීමක් ඇති වූ විට එහි පීඩනය අඩු වේ. වේගය අඩු වූ විට පීඩනය වැඩි වේ. මම දන්නවා ඔයාලට මේක තේරුන්නේ නැහැ කියලා. මම මෙහෙම කියන්නම්කෝ. යම් කිසි ද්‍රවයක් හෝ වායුවක් වේගයෙන් ගලාගෙන යනකොට ඒ අවට තියෙන වාතයේ හෝ ද්‍රවයේ පීඩනය අඩු වෙනවා. එම ද්‍රවය හෝ වාතය හිමීට ගලාගෙන යනකොට ඒ අවට තියෙන වාතයේ හෝ ද්‍රවයේ පීඩනය වැඩිවීමකට ලක් වෙනවා. ඔයාලා මේක බලන්නකෝ. මේ තියෙන්නේ බර්නෝලි ප්‍රමේය සූත්‍රය. PA ධන දෙකෙන් එක rho v වර්ග ධන rho g h සමානයි PB. PA කියන්නේ A ස්ථානයේ තියෙන වාතයේ හෝ ද්‍රවයේ පීඩනය. PB කියන්නේ B ස්ථානයේ තියෙන වාතයේ හෝ ද්‍රවයේ පීඩනය. එතකොට rho කියන්නේ වාතයේ ඝනත්වය. G කියන්නේ අපි හැමෝම දන්න ගුරුත්වජ ත්වරණය. H කියන්නේ උස, ලම්බ උස. V කියන්නේ එම වාතය හෝ ද්‍රවය ගලා යන වේගය. දැන් ඔයාලා මේ තියෙන රූපය බලන්නකෝ. දැන් මේ රූපේ අපේ මේ නොසන්ඩාලය දියැල උඩට නැගලා ඉන්නේ. දැන් මේකේ PA සහ PB කියලා අපි තැන් දෙකක් ලකුණු කරලා තියෙනවානේ. ඔය PA කියන්නේ අපේ කොල්ලයි දියැල අතර තියෙන ප්‍රදේශය. PB කියන්නේ කොල්ලට අනිත් පැත්තෙන් තියෙන ප්‍රදේශය. මම මේ අදහස් කරන්නේ මේ වායුගෝලීය ප්‍රදේශය. හොඳද? දැන් අපි හිතමු මේ දියැල තියෙන වතුර වැටෙනවා කියලා තප්පරයට මීටර 10ක විතර වේගයකින්. ඒත් එක්කම මේ අසල තියෙන වාතයත් ඒ වේගයකට ආසන්න වේගයකින් වතුරත් එක්කම යනවා. දැන් අපි දන්නවනේ බර්නෝලි මූලධර්මය. යම් කිසි ද්‍රවයක් හෝ වායුවක් වේගයෙන් ගමන් කරනකොට ඒ අසල පීඩනය අඩු වෙනවා. හිමීට ගමන් කරනකොට ඒ අසල පීඩනය වැඩි වෙනවා. දැන් එතකොට PB වල එහෙම වෙන්නේ නැහැ. PB වල තියෙන වාතය නිශ්චලව තියෙන්නේ. දැන් එතකොට අපේ බර්නෝලි මූලධර්මයට අනුව PA ප්‍රදේශයේ මේ පීඩනය අඩු වෙන්න ඕන. PB ප්‍රදේශයේ පීඩනය වැඩි වෙන්න ඕන. දැන් ඊට පස්සේ ඔයාලා දන්නවනේ පීඩනය වැඩි තැන ඉඳන් අඩු තැනට යනවා කියලා. ඊට පස්සේ දැන් පීඩන දෙක සමාන වෙන්න බලන්න. එතකොට කරන්නේ මොකද්ද? PA වලින් වාතය චුට්ටක් PA ප්‍රදේශයට මෙහෙම හමාගෙන යනවා. හමාගෙන යද්දි අපේ කොල්ල මැදින් ඉන්නේ. කොල්ලගේ ඇඟේ වදින උලම් පාර. කොල්ල වැටෙනවා වතුරට. කොල්ල වැටෙනවා දියැලට. යපොස්. දැන් ඔයාලා හැමෝම දන්නවනේ පීඩනය කියන්නේ මොකද්ද කියලා. පීඩනය කියන්නේ ඒකක පෘෂ්ඨ වර්ගඵලයක් මත තියාගන්න අභිලම්බ බලයට. දැන් අපේ කොල්ල ජබොස් ගාලා වැටුණනේ මේ වතුරට. දැන් අපේ කොල්ල මත වාතයෙන් මොන වගේ බලයක් ලැබුණද කියලා අපි දැන් ගණනය කිරීමක් කරලා බලමු. එහෙනම් රැඳී සිටින මාසම අපි ඉස්සෙල්ලම කරන්නේ A හා B ස්ථාන දෙකට බර්නෝලි ප්‍රමේය දාන එක. එහෙනම් මාත් එක්ක ගාන හදමු.
PA ධන දෙකෙන් එක rho v වර්ග ධන rho g h සමානයි PB. දැන් ඔයාලට මේ රූපේ පේනවා PB rho එතකොට g h වල අගයන් ටික. දැන් අපි හොයමු PA ස්ථානයේ මොන වගේ පීඩනයක්ද තියුනේ කියලා. හරි PA ධන දෙකෙන් එක ගුණ කිරීම 1.2 ගුණ කිරීම 10 ගුණ කිරීම 10 ධන 1.2 ගුණ කිරීම 10 ගුණ කිරීම 10 සමානයි 1 ගුණ කිරීම 10 5යි පැස්කල්. දැන් ඔයාලා බලනවා මේ 10ක් කොහෙන්ද ආවේ කියලා. දැන් ඔයාලා හිතන්නකෝ මෙහෙම 10 තමයි v කියන්නේ. හොඳද? දැන් ඔයාලා හිතන්නකෝ මෙහෙම දැන් PA ස්ථානයේ තියෙන වාතය 10 m/s වේගකින් තමයි පහළට ගලාගෙන යන්නේ. එතකොට වාතයේ ප්‍රවේගය 10 m/s කියලා අපි ගමු. මේ ගාන හදන්න. හරි. එතකොට අපිට PA එනවා 1 ගුණ කිරීම 10 5යි පැස්කල් ඍණ 60 පැස්කල්. දැන් අපි හොයන්න ඕන A හා B අතර පීඩන අන්තරය. එතකොට ඒක හොයන්න හැකි PB ඍණ PA වලින්. එතකොට අපිට එනවා පීඩන අන්තරය 60යි පැස්කල්. ඒ කියන්නේ 60 නිව්ටන් මීටර. දැන් ළමයක පෘෂ්ඨ වර්ග බලය 0.5යි වර්ග මීටර වගේ තමයි වෙන්නේ. දැන් එතකොට ලැබුණු බලය හොයන්න හැකි පීඩන අන්තරය ගුණ කිරීම පෘෂ්ඨ වර්ග බලය. එතකොට අපිට එනවා ළමයා මත ලැබුණු බලය නිව්ටන් 30ක් වගේ. කොල්ල වැටුණ හැටි නම් ඔයා විද්‍යාවෙන් පැහැදිලි කරා. හැබැයි අච්චර හොඳට පීනන්න පුළුවන් කොල්ල අර කොහොමද කිලුනේ කියලා පුළුවන් නම් ඔයා විද්‍යාවෙන් පැහැදිලි කරලා පෙන්නන්නකෝ බලන්න. ඒක පැහැදිලි කරන්න කලින් මට ඔයාලට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඒක තමයි පැස්කල් මූලධර්මය. කිසියම් වස්තුවක් කිසියම් තරලයක පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ගිලී පවතින විට එම තරලය මගින් විස්ථාපිත ජල පරිමාවේ බර එම තරලය මගින් එම වස්තුව මත ඇති කරන උඩුකුරු තෙරපුම් බලයට සමාන වෙනවා. දැන් ඔයා හිතන්නකෝ ඔයා වතුර භාජනයක් ගන්න. ඒකට අරගෙන ලොකු ගලක් දානවා. ඊට පස්සේ වතුර භාජනයේ වතුර මට්ටම චුට්ටක් වැඩි වෙනවනේ. දැන් ඔයාට පුළුවන් නම් මේ වැඩි වෙච්ච වතුර මට්ටම අරගෙන ඒ ටිකේ ස්කන්ධය මනින්න ඒ ලැබෙන ස්කන්ධය සමාන වෙනවලු අර මේ වතුර මගින් ඒ ගල මත යොදන උඩුකුරු තෙරපුම් බලය. මම දැන් ඔයාලට පොඩි වැඩක් කියන්නම්කෝ. ඔයාලා මේක කරලා බලන්නකෝ. දැන් ඔයාලා යනවනේ ඇලක හරි දොරක හරි නාන්න. එතකොට ඔයාලට ටිකක් උස්සන්න අමාරු ගලක් අරගෙන ඔයා උස්සලා බලන්නකෝ ඒකේ බර නිකන් දල වශයෙන් හිතා ගන්න හැකිනේ. ඊට පස්සේ ඔයා ඒ ගල වතුර ඇතුළට දාලා වතුර මත ටිකක් උස්සලා බලන්න. ඒ කියන්නේ ගල වතුර ඇතුලේ තියාගෙන ටිකක් උස්සලා බලන්න. එතකොට ඔයාලට තේරෙනවා ගොඩබිමේදී උස්සන්න අමාරු ගල වතුර ඇතුලේ දාගෙන එහෙම උස්සද්දී බර පොඩ්ඩක් අඩු වෙනවා. දැන් ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ මම අර ඉස්සෙල්ල කියපු උඩුකුරු තෙරපුම් බලය. දැන් මේ සීන් එකම තමයි ඔයා පීනද්දිත් වෙන්නේ. දැන් ඔයා පීනද්දි ඔයා වතුරේ පාවෙන්නේ ඒ ජලය මගින් ඔයා මත උඩුකුරු තෙරපුම් බලයක් ලබා දෙනවා. ඒකින්ද තමයි ඔයා පාවෙවි ඉන්නේ. හරි එහෙනම් කොල්ලනේ කෙල්ලනේ අපි තව ගානක් හදලා බලමු. දැන් ඔයාලට මේ රූපේ පේනවනේ ඩයල් එකක් ඔන්න පීනන්න බලන්න. දැන් එතකොට මෙයා මෙහිම පාවෙවි ඉන්නවනම් මෙයා මත ලැබෙන උඩුකුරු තෙරපුම් බලය මෙයාගේ බරට සමාන වෙනවා. දැන් එතකොට අපි බලමු මෙයාගේ කොච්චර ගිලිද කියලා බලමු. V සමානයි U සමානයි V rho g කියලා සූත්‍රයක් තියෙනවා. U කියන්නේ උඩුකුරු තෙරපුම් බලය. එතකොට V කියන්නේ මෙයාගේ ගිලිච්ච පරිමාණ. rho කියන්නේ ජලයේ හෝ එම ද්‍රවයේ ඝනත්වය. එතකොට g කියන්නේ ගුරුත්වාකර්ෂණය. දැන් අපි මේක හදලා බැලුවට පස්සේ ඔයාලට පේනවා U සමානයි V rho g, U සමානයි V ගුණ කිරීම 10 ගුණ කිරීම 10. එතකොට V එනවා 0.5යි ඝන මීටර කියලා. U සමානයි V rho g. U කියන්නේ උඩුකුරු තෙරපුම් බලයනේ. දැන් ඔයා හිතන්නකෝ මේ කොල්ල ගිලුනේ කියලා. මේ ඩයල් එක ගිලුනේ කියලා. දැන් මේ ඩයල් එක ගිලුණට පස්සේ මෙයාගේ ගිලිච්ච පරිමාව නියත වෙනවා. මොකද මෙයාට පරිමාව වැඩි කරගන්න බෑනේ. එතකොට U සමානයි U සමානුපාතිකයි rho වෙනවා. ඒ කියන්නේ rho වැඩි වෙන විට U වැඩි වෙනවා. U එතකොට rho අඩු වෙනකොට U අඩු වෙනවා. දැන් ඔයාලා දන්නවනේ මේ අපේ අර කොල්ලා වැටුණට පස්සේ ඌට කොච්චර පීනන්න පුළුවන් වුණත් ඌ යටටම ගිලුනේ කියලා. දැන් එතකොට මෙතන වෙලා තින්නේ මෙහෙම සීන් එකක්. අර කොල්ල වැටිච්ච තැන ජලයේ සපල ඝනත්වය අඩුයි. ඒ කියන්නේ එයාගේ බරට සමාන උඩුකුරු තෙරපුම් බලයක් එතන තියෙන වතුර වලට එයාට දෙන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා දැන් එයාගේ බර වැඩි හින්දා උඩුකුරු තෙරපුම් බලයට වැඩිය එයා වතුර යටට ගිලෙන්න පටන් ගන්න තියෙනවා.
මේ සඵල ගණත්වය අඩුවෙන්න ප්‍රධාන හේතුවක් තියෙන එක තමයි මේ දැන් තියඇල්ලේ වතුර වැටෙනවන ජලයට ඊට පස්සේ ජලය සමඟ එතන වායුගෝලයේ තියෙන වාතයත් මික්ස් වෙනවා ඊට පස්සේ වාතය ගණත්වය ඔයාලා දන්නවනේ වතුරට වැඩි ගොඩක් අඩුයි කියලා ඊට පස්සේ වාතය මික්සලා එතන තියෙන ජලයේ සඵල ගණත්වය අඩු වෙනවා එතකොට එයාට ඉතින් කොච්චර කරත් පීනන්න බෑ ඇයි එයාට ඕන අර උඩුකුරු තෙරපුම් බලය වතුර මගින් එයාට ගන්න බෑනේ නැතුව මේ මොකෙක් හරි එකෙක් ඇවිල්ලා කකුලෙන් මෙහෙම යටට අදිනව නෙමෙයි ඒකත් ඇත්ත නේ බා එතකොට ඔය හොල්මන් කියලා જાතියක් නැද්ද අපිට ඉතින් එහෙමම කියලා කියන්නත් බෑ මොකද දැන් විද්‍යාවෙන් හොල්මන් ඉන්නවා කියලා තාම ඔප්පු කරගන්න බැරි වුණා ඒ වුණාට දැන් අපි දන්න දේවල් වලට වැඩි අපි නොදන්න දේවල් ගොඩක් තියෙන්න පුළුවන් දැන් උදාහරණයක් විදිහට අභ්‍යවකාශ ගැන අපි ගොඩක් දේවල් දැන් හොයාගෙන තියෙනවානේ ඒ වුණාට අපි තාම හොයාගෙන තියෙන්නේ අභ්‍යවකාශයෙන් 100ට එකක් වගේ සුළු ප්‍රමාණයක් එතකොට 99% ගාන අපි දන්නේ නැති දේවල් ඒක නිසා විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතේ මම තමයි භූතකාන්ත කොල්ලනේ කෙල්ලනේ එහෙනම් මේ channel එක subscribe කරන්න ඔයාට ඉස්සරහට මේ වගේ ට්‍රැක් පනින වීඩියෝ බලන්න පුළුවන් එතකොට මගේ විනෝදාංශය තමයි channel එක subscribe කරන්න නැතුව බලලා හොරාට මාරු වෙන ඔයාලා වගේ කට්ටියව හොරාට රැඩවිල්ල බය ගන්න එක එහෙනම් මම ඔයාව බය කරන්න කලින් subscribe කරන්න හොඳද